අද අපි කතා කරන්නේ මේෂ ලග්නයේ උපන් ඔබ ගැන. මේෂ ලග්නයේ උපන් ඔබ පෙරමුණ ගැනීමට කැමැති. නිදහසේ ක්‍රියා කිරීමට ඔබ කැමැති. අන් අයගේ අදහස් වලට ප්‍රිය කරන්නේ නැහැ. වැඩි ආත්ම ශක්තියෙන් ආත්ම විශ්වාසයෙන් යුක්තව වැඩ කරනවා. ප්‍රමාදය ඔබ හඳුනන්නෙම නැහැ. ඉවසිලිමත්කම ඔබ ඇත්තෙම නැහැ. ඔබ සෑම විටම නිර්භීතයි. ඔබ සිතුවිලි වල වේගයෙන් වැඩ කරනවා. කඩිසරයි. ඔබ පුරුෂයෙකු නම් ඔයාගේ භාර්යාවටත් ඔයා ස්ත්‍රියෙකු නම් ඔයාගේ පුරුෂයා හැර වෙන කිසිම කෙනෙකුට යටත් වෙන්න කැමති නැහැ. ඔයා සහකාරියට ඔබගේ සහකරුට ඉතා භක්තිවන්තයි. කෙලෙහි ගුණ සලකන කෙනෙක්. බඩකින නම් ඉවසන්නෙම නැහැ. හැම විටම නිතර ටික කෑම කන්න ඕනේ. නිතරම ඔබ ආඩම්බරයෙන් කාලය ගත කරයි. ඔයා වාද විවාද වලට නම් හොඳම නැහැ. ඔයාට වහා අවබෝධ වෙන තීක්ෂණ බුද්ධියක් තියෙන කෙනෙක් බව මේෂ ලග්න හිමියන් අපිට හඳුන්වන්න පුළුවන්. ඔයාගේ දුර්වලකම් අපි කතා කරමු දැන්. ඔයාගේ දුර්වලකම් හැටියට පේන්නේ නොවිසිලිමත්කම. එතකොට සාමදානයට තරම් කැමති නැති බව. සුළු දේවල් සුළු විදියට කරන්නේ මහ පරිමාණයෙන් කරන්න ඕනේකම. ඉවසිලිමත් නැතිකම නම් හොඳම නැති දුර්වල ගතියක්. මේෂ ලග්නයේ උපන් ඔයාගේ රෝගාබාධ ගැන දැන් අපි කතා කරමු. මේෂ ලග්නයේ උපන් ඔයගේ රෝගාබාධ නම් සාමාන්‍යයෙන් මේෂ ලග්න හිමියන් සෞඛ්‍ය තත්ත්වයේ යහපත්. ඒ ඔරොත්තු දීමේ හැකියාව තියෙන නිසා. හැබැයි නිතරම කැපුම් කෙටුම් සීරීම් වැනි දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හැම වෙලේම ගින්දරෙන් පරිස්සම් වෙන්න ඕනේ. ගින්දරෙන් සිදුවෙන හානි මේෂ ලග්න හිමියන්ට සිදු වෙන්න පුළුවන්. උෂ්ණාධික රෝග ඇති වෙන්නත් පුළුවන්. දැන් අපේ ලග්නය දුර්වල වෙන වෙලාවල් තියෙනවානේ. අපේ ලග්නය දුර්වල වෙන වෙලාවල් වුණාම අපිට ඇස් රෝග, හිසේ කැක්කුම්, දත් රෝග ඇති වෙන්න පුළුවන්.